උසස් පෙළ ඔයා අසමත් කෙනෙක් වුණත් විශ්වවිද්‍යාල සීනේ අතහැර ගන්න එපා. දැන් ඔයාට ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය ඇතුළු රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතිය ඇතුළේ ඩිග්‍රී එකක් නැත්නම් උපාධියක් අරගෙන මාස්ටර්ස් අරගෙන PhD අරගෙන ඔයාට අධ්‍යාපනයේ හිණිපෙත්තට ගන්න පුළුවන් අවස්ථාව උදා කරලා දීලා තියෙනවා. අද ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මාස්ටර්ස් නැත්නම් පශ්චාත් උපාධි ලබා දෙන උපාධි ප්‍රදානෝත්සවයේ දවස නවදෝවිතානගේ රිෂාන් දුලංජන හිමගිර හිසට වැටුණත් හැකි පුපුලන්න මේ තියෙන්නේ දකුණු ආසියාවේ හොඳම කළමනාකරණ පීඨය එන විරුදාවලිය ලත් පීඨය ඒ වගේම ලංකාවේ තියෙන විශාලතම කළමනාකරණ පීඨය මිනිහෙක් ලෙසින් බැරි නම් උන් ළඟ මේ පීඨයට එන්න නම් සාමාන්‍යයෙන් කොමර්ස් කරලා කොමර්ස් ස්ට්‍රීම් එකෙන් නැත්නම් වාණිජ්‍ය විෂය ධාරාවෙන් උසස් පෙළ ලංකාවේ හොඳම 1500ට විතර එන්න ඕනි. කියන්නේ හොඳම රෑන්ක්ස් තියෙන 1500ට වගේ තමයි මේ පීඨයේ දොරගුළු ඇරෙන්නේ. ලංකාව ඇතුලේ තියෙන විශ්වවිද්‍යාල පද්ධතිය තුළ ඉතා අන්තර්ජාතික මට්ටමින් පහසුකම් තියෙන යුනිවර්සිටි එකක් තමයි ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය කියන්නේ. මේකේ කළමනාකරණ පීඨය කියන්නේ විශාලම පීඨයක්. අනර්ග පහසුකම් වලින් යුක්ත පීඨයක්. පීඨයට ඇත්තටම A level කරලා පළවෙනි 1500 2000ට ඇවිල්ලා එන්න පුළුවන් නම් ඉතාමත් හොඳයි. හැබැයි ඊට අමතරව මට සර්ටිෆිකේට් කෝස් එකක් කරන්න පුළුවන්, ඇඩ්වාන්ස් සර්ටිෆිකේට් කෝස් එකක් කරන්න පුළුවන්, වත් ඩිප්ලෝමා කෝස් එකක්, ඇඩ්වාන්ස් ඩිප්ලෝමා කෝස් එකක්, ඒ වගේම টොප් අප් ඩිග්‍රී එකක්, වගේ මාස්ටර්ස් ඩිග්‍රී එකක්, PhD එකක් වගේ මේ වගේ බොහොම ලස්සන සරල පාත් එකක් දැන් ඔයාට හදලා තියෙනවා. සාමාන්‍යයෙන් හොඳට උසස් පෙළ පාස් කරන ළමයෙක් වගේම ඔයාට අධ්‍යාපනය හොඳින් හදාගන්න. ඒක නිසා මේ අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න. මේක ඉතාමත් වටින අවස්ථාවක්. මේක ගොඩක් වෙලාවට ගොඩක් අය දන්නේ නැතිකම තියෙන්නේ. ඒක නිසා මේ විශ්වවිද්‍යාල පද්ධතියේ තියෙන මේ පහසුකම් වත් භුක්ති විඳින්න ඕනේ. ඒ වගේම මේ ගන්න දැනුම මේ රටට අපි ආයෝජනය කරන්න ඕනේ. ඒක නිසා මේ පහසුකම් විඳින්න මේ විශ්වවිද්‍යාල පද්ධති ශිෂ්‍යයෙක් විදියට එන්න හැමෝටම ආරාධනා කරනවා. දාල විශ්වවිද්‍යාල වලට කතා කරලා මේ තොරතුරු ගන්න, තොරතුරු අරගෙන මේ විශ්වවිද්‍යාලයට ඇතුළත් වෙන්න බොහොම අවම මුදලකට ඔයාලට විශාල පහසුකමක් සහ විශාල අධ්‍යාපනයක් හම්බ වෙනවා. ඒක නිසා මේ අවස්ථාව මගේ අරගන්න එපා. පුළුවන් තරම් ඉක්මනට ඔයා බලන්න ඔයාගේ අවස්ථාව කොහෙද තියෙන කියලා රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතිය ඇතුළේ පෞද්ගලික විශ්වවිද්‍යාල පද්ධතිය ඇතුළේ දෙකේම මේ අවස්ථාව මනාව තියෙනවා.